ආයුබෝවන් යකඩ පොල්ලකින් ගසා පියා මැරු පාපතර පුතා ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පුතෙකු විසින් පියා ඝාතනය කර තිබේ. ග්‍රෑන්ඩ් පාස් පොලිසිය සඳහන් කළේ ඊයේ 18 වනදා රාත්‍රී කාලයේදී මෙම සිද්ධිය ඇති වී තිබෙන බවයි. ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 54ක් වූ අවිස්සාවෙල්ල පාර ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා ඔහුගේ පුත්‍රයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් මරණකරුගේ හිසට පහර දී ඇති අතර එම පහර දීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු මිය ගොස් තිබෙනවා. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධය සිදු කළ වයස අවුරුදු 20ක් වන මරණකරුගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ග්‍රෑන්ඩ් පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. තවත් මෙවන් අලුත් පුවතකින් යලි හමු වෙනකන් ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.